ආයුබෝවන් අපේ තාත්තස් ඉංග්‍රීසි අර ෆියුචර් ටෙන්ස් එක සම්බන්ධයෙන් කරන අවසාන පාඩමට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පාඩම අද මම බෝඩ් එකේ දාලා තියෙනවා. ෆියුචර් ටෙන්ස් must and have to. must කියන එක පාවිච්චි කරන්නේ කොහොමද? have to කියන එකත් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳ කලින් මම වීඩියෝ එක කියලා ඇති දීර්ඝව. එතකොට මේකේ විශේෂ තැනක් තියෙනවා කියලාත් මම කියලා ඇති. මේ must කියන එක ඉන්ට්‍රොඩක්ටරි කිරීමේදී අපි do පාවිච්චි කරනවා කියන එක. වෙන වාක්‍යවල වගේ නෙවෙයි. ඒක ලොකු වෙනසක් එතන කෙරුණේ. ඉතින් ඊළඟට මේ දෙකෙන්ම කියවෙන්නේ යම් ක්‍රියාවක් කළ යුතුයි කියන එක. කළ යුතුව තිබෙනවා කියන එක. ඒක තමයි අවශ්‍යතාවය. මේ ඒ වෙලාවේ හැටියට කියන කතන්දරයයි ඒ දෙකෙන්ම කියවෙන්නේ. එක වෙනසකට තියෙන්නේ must කියනකොට ටිකක් ඒ කියන කෙනාට යම් ඒ පිළිබඳ authority එකක් යම් බලයක් තියෙනවා වගේ තියෙනවා. ඒක ටිකක් formal type එකක් තියෙනවා. have to වල ඒක නෑ ගොක් flexible කියන කතන්දරයක් තියෙන්නේ. ඉතින් ওই දෙක තමයි ඔය දෙකේ තියෙන්නේ කිව්වේ present tense එකේ. ඒතකොට එහෙම යම් දෙයක් අවශ්‍යයි කිරීම කියන එක කීම සඳහා ක්‍රම දෙකක් තියෙනවා present tense එකේ. දැන් බලමු future tense එකට යනකොට මොකද වෙන්නේ කියලා. හරි මම බෝඩ් එකේ වාක්‍යයක් දාලා තියෙනවා you must study well. ඔබ හොඳට ඉගෙන ගන්න. ඔබ හොඳට ඉගෙන ගත යුතුයි කියන වාක්‍යය මේක කියන්නේ. මේක ඉතින් හැම දෙමාපියෙක්ම හැම සහෝදරයෙක්ම තමන්ගේ අයට කියන කතන්දරයක් study well. ඉගෙන හොඳට ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා හැකිතාක් ටියුෂන් පන්ති වලට යන්න මේ ඊළඟ වෙනත් වචන වලින් කියනවා නම් ඉතින් එහෙම ගිහින් නැතුව ලංකාවේ වැඩි කරන්නේ. හැබැයි ඉතින් ටියුෂන් පන්ති යන්න කී දෙනාටද පුළුවන්. බැරි අය මොන තරම් ඉන්නවද? අන්න ඒ කට්ටිය සඳහා තමයි මම මගේ පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ. ඒකට ටියුෂන් යන බැරි කට්ටියට කොහොම හරි ගිහිල්ලා YouTube එකට ගිහිල්ලා මගේ පාඩම් ටික බලන්න පුළුවන්. ඉංග්‍රීසිය ගොඩ දා ගැනීම සඳහා මම මෙතෙක් ගන්නපු වීඩියෝස් තුලින් යමක් හොයාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් විශේෂයෙන් මම ඒගොල්ලෝ සඳහා තමයි මගේ පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ. පුළුවන් නම් මේක බලන්න ටියුෂන් පන්ති ලෝකයට ඊට පස්සේ නම් පොදු විශේෂ තවත් හේතුවක් තියෙනවා. මොකද හේතුව මම දකින්න හේතුව ලංකාවේ ඉස්කෝලවල පොත් තියෙනවා හැම පන්තියකටම ඉංග්‍රීසි පොත් තියෙනවා. හැබැයි මේ පොත් බලන්න නම් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක බොරුවක්. හරිද? මේ ව්‍යාකරණ නෙමෙයි උගන්වන්නේ. නිකන් අනම්මනම් විකාරයි. කවුරු මේ පොත් හදනවද කියන එක නම් මම දන්නේ නැහැ. ඉතින් නමුත් මම හිතන්නේ නැහැ මොන ගුරුවරයෙකුටවත් ඔය පන්ති වල තියෙන පොතක් එක හැටියක ඉංග්‍රීසි ව්‍යාකරණ පැහැදිලි කරලා එක පාඩමක් උගන්වන්න පුළුවන් කියලා. හරි? ඔය හරි මෙහින්මක් හරි කියා දෙන්න පුළුවන්. නමුත් ඒ වාක්‍යයක තියෙන කොටස් පැහැදිලි කරලා කියා දෙන්න පුළුවන් ක්‍රම වේදයකට නෙවෙයි ඔය පාඩම් මාලාවල් හදලා තියෙන්නේ. ඔය ඔක්කොම පොත් ඒ දාති මම බලලා තියෙන පොත් මම හිතන්නේ පොත් හදලා තියෙන්නේ ලංකාවේ ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න නෙවෙයි ඉංග්‍රීසි බැරි කරන්න අය හදලා තියෙනවා. මගේ හොඳ මිත්‍රෙක් බැංකුවක හිටපු සාමාන්‍ය අධිකාරීත් වෙලා තමයි රිටයර් වුණේ. ඉතින් කියන්නේ පහේ ශිෂ්‍යත්වයෙන් දිගටම විශ්වවිද්‍යාලෙ ගියපු කෙනෙක්. ඉතින් එයා කියනවා මට එයා ඩබල් මැත්ස් ස්ටැටිස්ටික්ස් කරේ. එයා කියනවා මෙහෙම අපි ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසි ගුරුවරු එක්ක ඉංග්‍රීසි දන්නේ නැහැ එක්ක උගන්වන්න දන්නේ නැහැ. එක්ක මේ දෙකම නැහැ කියන එක. හරි. එයාගේ තර්කය තමයි අපි මැතමැටික්ස් ඉගෙන ගත්තා නම් සයන්ස් ඉගෙන ගත්තා නම් ඉස්කෝලේ ගුරුවරුන්ගේ ඇයි ඉංග්‍රීසි ගුරුවරයාට මේක උගන්වන්න බැරි. ඉතින් ඕක තමයි අදත් පවතින තත්ත්වය. ඉතින් අපි බලමු ඒක බලක්වා ගැනීම සඳහා මට කළ හැකි සේවය මම මේ කරන්නේ. බලගන්න අද මේක must have to future tense කරන්න හැටි. අනාගත කාලයට හරවන්න හැටි. You must study well. හොඳට ඉගෙන ගන්න ඕන. දැන් මේක ඊළඟ ක්‍රමවේදය තමයි you have to study well. මෙන්න ක්‍රම දෙක present tense එකේ. දැන් මේක future tense එකට යනකොට මොකද වෙන්නේ? මෙන්න future tense එක will නැත්නම් shall. මම will ගත්තා. මේ දෙක මෙතන තියෙන must එකටයි have to එකටයි දෙකටම තියෙන්නේ මෙතන have to කියන එක විතරයි. future tense එකට have to කියන එක ආවා. present tense එකට විදිහට ඊට පස්සේ will කියන එක දැම්මා මෙතෙන්ට ඊට කලින්. එතකොට must කියන එක මෙතනින් අභාවයට ගියා. ඒ කියන්නේ present tense එකේ පමණයි must එකෙන් ලොකු ගන්න කෙරුවේ. හරි must එක මේ ලොකුවට ප්‍රබල විදියට පෙනී සිටියා. must එක present tense එකේ future tense එකේ ඒකට තැනක් නැහැ. ඒ වෙනුවට have to කියන එක තවදුරටත් කරගෙන ඉස්සරහට යනවා will සමග. You will have to study well. වට හොඳට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. කවද්ද? ඉදිරියේදී. මේක තමයි කියන කතන්දරේ. ඒතකොට මෙතනදී ඒ අර ප්‍රබලතාවය නැහැ. නමුත් ඒ දෙකම මික්ස් වෙලා ඉස්සරහට යනවා future tense එකට. You will have to study well. You will have to sleep. You will have to go to bed. You will have to play cricket. You will have to earn money. You will have to find a job. You will have to go abroad. You will have to apply for a job. You will have to learn
have to drive a car. You will have to cook. ඔක්කොම එකම විදියයි. must කතාවකුත් නැහැ. have to කියලා difference එකක් නැහැ. එකම විදියටයි යන්නේ. හරි. දැන් ඒක. දැන් මේ විදියට වාක්‍ය අපි future tense එකේ ගොඩනගනවා. ඊට පස්සේ අපි මේක interrogative negative කරනවා. ඒකත් මේ පාඩමෙමයි ගන්නන්නේ. දැන් මෙතන බොහොම easy will කියන එක මුලට ආවා. Will you have to study well? මෙතන ස්ටඩි කරලා හොඳට ඉගෙන ගන්න සිද්ධ වෙනවද? එහෙම අවශ්‍යතාවය එහෙම තත්ත්වයක් තියෙනවද? එහෙම එකක් ඕනද කියන ඒක අවශ්‍යතාවයද අනාගත කාලේ කියන කතන්දරෙන්නේ. Will you have to study well? Of course yes, definitely. You will have to study well. Otherwise you will not be able to find a job. Negative කරමු. You will not have to. You will not have to study well. But එහෙම අනාගත කාලේදී එහෙම ඉගෙන ගැනීම හොඳට ඉගෙන ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. ඔබ ඕන බూరు පුතෙක් වුණාට ඇති ප්‍රශ්නයක් නැහැ. ඔබට රස්සාවල ඕනක් නැහැ. මොකද අම්මා අප්පච්චිලා සල්ලි හම්බ කරලා තියෙනවා. හම්බ කරපුවා මොන ක්‍රමයකට හම්බ කරාද කියන එක නම් අහන්න එපා. මොකද ඔය මේ දවස්වල කියවෙනවා. ඕක ගැන මේ YouTube එකේ හැමතැනම කොහොමද අම්මලා තාත්තලා සල්ලි හම්බ කරලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම අයට නම් ප්‍රශ්නයක් නැහැ. They don't have to study well. They will not have to study well. Right? They have inherited enough money from their parents. How they earn money? Don't ask that question, right? I'm not going to reply to that question. Right now, you will not have to study well because there is enough wealth for you. You all will have to study well. Then only you will survive, right? You have not inherited any money from your parents, sorry. Parents again, then me prasnema, then you will not have to study well. Will you have to study well? Then me interrogative එක මම මෙතෙන්ද ගේනවා තවත් ප්‍රශ්නයක් සඳහා. මෙතෙන්දී අපි ප්‍රශ්න වචනය පාවිච්චි කරනවා when කියන එක මම ගත්තා මෙතන. මේ will you have to study well කියන එකම තවත් දීර්ඝ ප්‍රශ්නයකට මම මේ හරවන්නේ මේ ප්‍රශ්න වචනයක් දාලා. එතකොට ප්‍රශ්න වචනයක් දාලා ප්‍රශ්න හැම විටම interrogative වාක්‍ය මුලටයි ප්‍රශ්න වචනේ දෙන්නේ. අපි මෙතෙන්දී වෙන් ගන්න. ගැළපෙන වචනේ විතරයි මෙතෙන්දී යොදන්න පුළුවන්. When will you have to study well? කවද්ද ඔබට හොඳට ඉගෙන ගන්න වෙන්නේ? කවද්ද? As soon as possible. හරි හැකියක්මනි. හරි මේ හොඳට ඉගෙන ගන්න කාරණාවට අත ගහන්න වෙනවා. ඒක මේක හැම ප්‍රශ්න වචනයක්ම ගැලපෙන්නේ what why will you have to study well? ඒක ගැලපෙනවා. ඇයි? ඔබට එහෙම ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ. ඉගෙන ගන්න ඕන වෙන්නේ ඇයි කියන වචන නම් ගන්න පුළුවන්. හැම වචනයක්ම මෙතන ගන්න බෑ. ඉතින් නමුත් ප්‍රශ්නේ මේ ප්‍රශ්න වචනේ දාලා ප්‍රශ්න හදනවා නම් මේක තමයි ක්‍රමය. ඒක තමයි මම කියන්නේ. ඉතින් දැන් මම මුලින්ම රීකැප් කරා. රීකැප් කියලා කියන්නේ නැවතරක් මතක් කිරීම. කලින් කියපු දේ නැවතරක් මෙන්න සාරාංශය කියන recap, recapitulate කියන verb එකකින් ඇවිල්ලා තියෙන්නේ. මේ verb එකක් මේක recap කියන එක. එතකොට මම මෙතන වචන කීපයක් හඳුන්වලා දෙන්න උත්සාහ කරනවා. well කියන එකෙන් මම කියන මේ study well හොඳට ඉගෙන ගන්නවා කියන එකයි. මේ මෙන්න well to do කියලා කියන්නේ what පොහොසත්කම් ඇති කියන අර්ථය දෙන්නේ. පොහොසත් කියන අර්ථය කියන්නේ well to do. He is from a well to do family. His family is well to do. ඒගොල්ලෝ සල්ලි තියෙන පවුලක අය well to do. Well to do කියන එකම කියවෙනවා well off කියලා කියනවා. He's well off. He is well off. My girlfriend is well off. මගේ ගෑනුලා හොඳ සල්ලි භාගය තියෙන well off. මේ off කියන එකෙන් මම ගන්නවා ඊළඟට වෙන off කියන එකත් මෙතන hyphen එකක් එන්න ඕන. off කියන එකෙන් ගත්තොත් off the track. off the track කියලා කියන එකෙන් අදහස් කරන්නේ මේ track එකෙන් පිට. off the track කියලා කියන්නේ track එකෙන් පිට කියලා කියන්නේ ඒ බලාපොරොත්තු අරමුණෙන් පිට පැනලා කියන අර්ථය මේකෙන් කියවෙන්නේ. මේක දැන් මේ දවස්වල ළමයි කියන ළමයි සාමාන්‍යයෙන් ඔය මම අහලා තියෙන ලංකාවේ ළමයි කියනවා එයාගේ track පැනලා කියලා කියනවා. එයාට track කියලා කියනවා. කේකීදීම් තියෙන සිංහලට ආපු track පැනලා ඔය කියන කතාව. අනේ ඒක තමයි මේකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ off the track off track එකෙන් පිට. එතකොට බලාපොරොත්තු අරමුණෙන් පිට පැනලා එයා. ඒක තමයි මේක අදහස් කරන්නේ. ට්‍රැක් පිට එහෙම අරමුණේ පිට පැනලා ඉන්න කෙනෙකුට කරන්න තියෙන්නේ මොකද්ද? කවුරු හරි උදව් කරලා ආපහු ගන්න ඕන මේ ට්‍රැක් එකට. හරි ඒක ගන්න ඒකට කියන්නේ back on track. He is back on track. He is off the track, then back on track. ආපහු
track එකේ. දැන් ආයෙ අරමුණක් ඇතුව වැඩ කරගෙන යනවා. හරි back on track. ඊට පස්සේ අපි ගනිමු මෙතනින් මේ back කියන එකෙන් මම ගන්නම් මෙහෙම යෙදීමක් idioms මේවා back to back මේකේ දෙන්න වෙනකොට මෙහෙම hyphen කරන back to back කියලා කියන්නේ මේ දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නාගේම පස්ස පැත්ත තමයි මුණ ගැහෙන්නේ මේ මගේ පස්ස පැත්ත තව කෙනෙක් එයාගේ පස්ස පැත්ත හරවගෙන ඉන්නකොට කියනවා back to back කියලා. එහෙම ඒ අර්ථය එකක්. නමුත් මම මේ විශේෂයෙන් හඳුනා දෙන්න ඕන අර්ථය තමයි back to back කියලා කියන්නේ එක සිදුවීමකට පස්සේ තව සිදුවීමක් කියන එක. සිදු වෙනකොට කියනවා back to back කියලා. අපි කියමු back to back victory. අපි කියමු කවුරු හරි තරගයකට ගියා ඒ තරගෙන් එකපාරක් නෙවෙයි දෙපාරක් දිනුවා. ඒක නෙවෙයි he had two back to back victories. එතන අපි කියමු එහෙම දෙක තුනක් වුණා නම් back to back victories. හරි ඒ වගේම තමයි පරාජයක් වුණත් ඒක කියනවා back to back lost. හරි මේක මේ ඒ වගේම විතරක් නෙමෙයි business වලත් පාවිච්චි කරන්න පුළුවන්. business වලත් ඒ අවුරුදු දෙක තුන එහෙම 2 years back to back profits we experience back to back losses. හරි ඔය යන්න පුළුවන් back to back කියන එක. back to back ඔය ගන්න පුළුවන්. back කියන එකෙන් හදනවා මෙහෙම එකක් එනවා back to square one කියලා එකක් එනවා square one back to square I have to go back to square one කියලා කියනවා. අපි ඒකෙන් කියන්නේ අපි යම් වැඩක් කරන්න ගිහිලි වෙලා ඒ වැඩේ යම් තැනකදී අවුල් කරගන්නවා. ඒක කඩහප්පල් වෙනවා. මේ කරගෙන ගිහින් වියදම් කරලා ඔක්කොම කරලා ඉවරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? I have to go back to square one. අපි කියනවා. දැන් අපි පන්ති ගියා, වියදම් කරා, ක්ලාස් ගියා, කොහොම හරි ඒකේ වල බහැලා රෝම වෙලා ඊට පස්සේ වැඩේ අනාගත්තා. විභාගෙ තේරුණා. ඊට පස්සේ ඔක්කොම තැන්දා ටිකක් කල් ඉඳලා ඊට පස්සේ ආයෙ කල්පනා no I'm going back to studies again. right? ඒක මොකද වෙන්නේ? going back to square one ආයෙ මුලින් ඉඳලා යනවා කියලා. යම් ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියත් ඉවරලා සමහර සල්ලි වියදම් කරලා ඔක්කොම විනාශ වෙලා ටිකක් කරලා ගියාට පස්සේ back to square one මුලින් ඉඳලාම යන්න වෙනවා. ඒක තමයි වෙන්නේ. ඔය සමහර කර්මාන්තශාලා සමහර ප්‍රොජෙක්ට්ස් ආරම්භ කරලා විශාල මිලියන් ගණන් වියදම් කරලා ඒ පුද්ගලිකව සාක්කුව දාගෙන හරි මෙහෙම ඔය නිලධාරීන් අරගොල්ලෝ මේගොල්ලෝ දේශපාලනයක් එක්කවලා දැන් මොකද වෙන්නේ? back to square one going back to square one right? ඒක තමයි වෙලා තියෙන්නේ. ඒතකොට square තවත් යෙදීමක් තියෙනවා මේකත් එක්ක මට කියන්න ඕන. මෙන්න මෙහෙම යෙදීමක් තියෙනවා. we are square කියලා කියනවා. we are square කියලා කියන්නේ ඇත්තටම හතරස් කියන කාර්යය. නමුත් මෙතන මේ දීමකදී මේක we are square කියලා කියන්නේ මම ඔබට නායක් නෑ, ඔබ මටත් නාය නෑ කියන අර්ථය. යම් ගනුදෙනුවක් කරලා ඉවරලා ගනුදෙනුවකදී එහෙම අවස්ථාවකදී මේක කියන්න පුළුවන්. we are square. I don't owe you any money. neither you. හරි ඒතකොට මම ඔබට නාය නෑ, ඔබත් මට නාය නෑ කියන කතන්දරේ. we are square අපි සමානයිද කියන square. මම හිතන හැටියට මෙච්චර තමයි මේ ටික මේ have to වල ගන්නන්න තියෙන මෙච්චරයි. දැන් බලන්න බෝඩ් එක දිහාව. දැන් මෙතන තියෙන මේ ඔක්කොම අපි උගන්වන ග්‍රාමර් උගන්වපු දේවල් ඔක්කොම මෙතන තියෙනවා. දැන් අපිට ඉතුරු තියෙන්නේ must have to. The must have to කියන දෙක අපි present tense එකේ උගන්වලා තියෙනවා. මෙන්න must plus plural verb ඊළඟට have to plus plural verb කියලා මෙතන උගන්වලා තියෙනවා. දැන් මේක future tense එකට එනකොට මොකද වෙන්නේ? මේ දෙකම එකක් වෙනවා. දෙකම එකක් වෙලා මෙතනින් එනවා will have to බවට පත් වෙනවා. දැන් මෙතන මොකද වෙන්නේ? must මෙතන must have to දෙකම එකක් බවට පත් වෙනවා. will have to බවට පත් වෙනවා. දැන් බොහොම ලේසි මේ chart එක දිහා බලගත්තාම පස්සේ මේ ඔක්කොම හරියට ගන්න පුළුවන් ඔක්කොම ටික. අපි මේක නැවතවරක් ඊළඟ දවසේදී අපි මේ line දෙකම study කරමු. මෙතන එතකොට මෙතන must කියන එක මෙතනින් අභාවයට යනවා. මෙතනින් has have දෙකෙන් has අභාවයට යනවා. මෙතන can අභාවයට යනවා. ඊට පස්සේ මේ ඔක්කොම මේ මෙතෙන්දී ඔක්කොම be form එකත් එක්ක යන්නේ. එච්චරයි තියෙන්නේ. ඉතින් මේක ලියාගත්තාම පස්සේ මේ තේරුම් ගන්න පහසුයි. හරි. අද පාඩම ඉතින් අවසන් කරනවා. දැන් present tense එක ඉවරයි. future tense එකත් ඉවරයි. ඊළඟට යන්නේ මොන tense එකද කියලා ඊළඟ පාඩමේදී බලා ගන්න පුළුවන්.
ඉතින් යාළුවෝ ඉන්නවනම් පාඩමට සම්බන්ධ වෙන්න කියන්න. ක්‍රමානුකූලව ග්‍රැමර් උගන්වන්නේ. මේ ග්‍රැමර් ලෙසන් එකේ දිගට යන්න ඉවසීමෙන් තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම බලන්න පුළුවන් කොහොමද යන්නේ කියලා. පාඩමට එන අයට කියන්න subscribe කරලා සම්බන්ධ වෙන්න කියලා. අද සහභාගී වුණ ඔක්කොටම ස්තුතියි. නැවත හමු. අයිබෝන්.